මාලිමාව රැකගමු අපි ගාන්නේ පට්ටගීමක් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඔබ අපි කවුරුත් දන්නවා යාපනයේ ජයටම කොටි සමරද්දී නිර්භීත පොලිස් නිලධාරියෙක් ගැන කතා බහට ලක්වනවා. ඔහු විතරයි ඉදිරිපත් වෙලා කොටින්ගේ සේරම කුඩු පට්ටම් කරලා දාලා තියෙන්නේ. ඔන්න දැන් ෆොටෝ වාර්තා වෙනවා කොටි ගැන හොයපු. ඒ කියන්නේ කොටින්ට සපෝට් කරපු එම් ඉඳලා තියෙනවා. හොඳේ නැත්තේ නැහැ ඉඳලා තියෙනවා. මුන් ඔක්කොම අල්ල ගන්න ඕන. තොපේ ඒ කියන්නේ මුන් මට හේන්නේ මේ රංගලා මොකක් හරි අවසානට මේ හම්බ වෙයි වගේ උන්ට ෂොට් එක හරියද? ඉතින් අපි විශේෂයෙන්ම කියනවා මේ ජනාධිපතිතුමාට පොඩ ඇහැ ගහගෙන ඉන්න ආමිකේ කට්ටියට පොලිසිය කට්ටියට ඇහැ ගහගෙන ඉන්න. ඉතින් මේ SI හර්ෂද සිල්ල කියන මහත්මයා තමයි නීතිය හැමෝටම පොදු වෙන්න ඕනේ නවත්තපල්ලෝ කියලා කෙලින් කියු පොලිස් නිලධාරියෙක් ඉන්නේ යාපනයේ. ඒක ඇමති කුක්කොන්ට අරුන්ට මුන්ට බය නැතුව කෙලින් කියු පොලිස් නිලධාරියෙක් ඉන්නේ ඔහු විතරයි. ඉතින් අපි එතුමාට ජය ප්‍රාර්ථනා කරනවා. මොකද කෙලින් ඉන්න ඕනේ දෙමළුන්ට නැවෙන්න කිව්වොත් එක එක පක්ෂවලට දෙමළ ඇමතිලාට ඕකුන්ට නැවිලා හිටියද අපි අතීතේ ගත්තන් පස්සේ ඕකුන් ඇමතිලා වෙලා පාර්ලිමේන්තුව හිටද බං ඕකුන්. ඔහු ළඟටවත් ගත්තේ නැහැ. ඉඳ ගන්නවත්. හරිද? ඉතින් ඒක නිසා වගේ වුණා මේ අපි ළඟටවත් ගන්න නැති උන් මේ හිටියද පාර්ලිමේන්තුව. හරිද? ඉතින් ඒක නිසා ඕකුන් දැන් ලොක් කරගෙන උන්ට ආයෙත් අවිවාවිද විතරයි අඩු හොඳේ. අනිත් ඔක්කොම තියෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්න ඕන හැමෝම. රඟන්න ආවොත් මේක බලන දෙවරුන්ට කියන්නේ උඹලා සිංහලට ට්‍රාන්ස්ලේට් කරන් කලින් හරි අහපල්ලා. රඟන්න ආවොත් වෙන්නේ මෙහි මිනිස්සු බැටාරියම් එකක් ඉන්නවා. හම්බෙන්න ඒ කියන්නේ නැති වෙන්නම හම්බේ හොඳේ. හරිද? මේ යුගයේදී ඉස්සර 2009 8 6 7 ගහන කාලේ උඹලට මේ ෂේප් එකක් වුණා කියමුකෝ. හරිද? ඒ දවස්වල අන ෂේප් එකක් වුණා කියමුකෝ. හැබැයි මේ පාර ගැහුවොත් සුද්ධයක්ම වෙලා යයි. හොඳේ ඒකින්ද පරිස්සමෙන් ඉන්න නැත්තම් මේ වෙන්නේ දුවන්න කියන එකත් මතක් කරනවා. ඉතින් මිනිස්සු වශයෙන් මොකද මේක අපේ රට අපි අත්පත් කරලා තියෙන්නේ. දැන් අපි කැමති නැහැ LTT කොඩිය අරන් අපේ බගන්න පුක දීගෙන ඉන්නවට මම සිංහල භාෂාවෙන් කියන්නම්. එහෙම අපි කැමති නැහැ. කැමති නැත්තම් උඹලා වුණා ඉන්දියාවේ ගිහිල්ලා එහෙම ඉඳපල්ලා. කොටි නෙමෙයි අර කැනඩාවේ ඉන්නේ. කැනඩාවේ හිටියට කමන්නේ. මෙහෙ එහෙම කරන්න එපා. මෙහෙ එහෙම කරන්න ආවොත් මේ උඹලාට අපි කොල්ලොත් දිවි පුදලා රහගත්තු රට මේ තියෙන්නේ. හරිද? ඒකින්ද උඹලා ඇවිල්ලා මේක ලයින් ගහලා රෝ ගහලා මේව ගහනකොට අපි කැමති නැහැ. ඇත්ත කතාව. හරිද? ඒකින්ද අපි කොල්ල ගොඩක් මරුණා. උඹලාගේ මරුණා. කවන්නේ උඹලාගේ අපේ මිනිස්සු කියන් මරුවද? හරිද? සත්තු జాතියක් උඹලා. ඉතින් මේක ලයින් දෙන්න ආවොත් අනිවාර්යෙන් ලයින් එක හම්බ වෙනවා. ඉතින් ඔබටත් මේක හිතන අදහස පහතින් දක්වන්න අමතක කරන්න එපා. මාලිමාව රැකගමු අපි ගාන්නේ පට්ටගීමක් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.